මහත්තයාගේ ආදරේ නෝනට ලැබෙන්නේ නැත්තම්. එහෙම නැත්තම් මහත්තයා අයථා සම්බන්ධවල පටලැවිලා නම්. පෞල් ජීවිතයේ අරුබුද නම්. එතන වැරදිකාරයා වෙන්නේ මහත්තයා නම්. ඉතින් අන්න ඒ වගේ තැනකදී කොහොමද අපේ ජීවිතේට උත්තරයක් ගන්න කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් ගොඩාක් මේ ධර්ම දේශන අහන්නේ ගොඩක්ම අය කාන්තාය මේ බණ අහනවා. ඉතින් ඔයාලගේ ගෙවල් වල යම් අරුබුද ඇති. ඉතින් කොච්චර බණ ඇහුවා සමහර මිනිස්සු ගහමරා ගන්නවා. එහෙම නෙවෙයි අපි බණ අහපු මිනිස්සු විදිහට ජීවිතේ යමක් කල්පනා කරන උදවිය විදිහට අර අනිත් මිනිස්සු ගන්න උත්තර වලට වැඩිය වෙනස් උත්තරයක් අපිට ගන්න පුළුවන් නම් අපි මේ ධර්මයෙන් පිහිටක් ලැබුව අය බවට පත් වෙනවා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ කොයි වගේ උපදෙස්ද ලැබලා දීලා තියෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ජෝඩුවක් ඈත පිටිහැර තමන් දීපු ණයක් ගේන්න නෝනයි මිනිස්සේ ගිහිල්ලා දැන් එනවා. එනකොට මගදීන් මේ මිනිසුන්ට කණ්ඩ තලගොයි මසක් කොලේ කොතලා දුන්නා. දීලා දැන් මේ මිනිස්සු දැන් මේ කැරන් එනකොට දැන් කැලයක් මැදින් එන්නේ හරි මහන්සි බඩගිනි නෝනටත් බඩගිනි මහත්තයාටත් බඩගිනි. මිනිස්සයා කිව්වා මේ ඔන්න ගිහිල්ලා වතුර ටිකක් අරන් වරි. එතකොට අපි දෙන්නටම මේ මාස් ටික කාලා ටිකක් විවේකයෙන් අරන් යන්න පුළුවන් කියලා. ඉතින් ගෙදර උන්දේ වතුර ටිකක් හොයන්න ඈතට ගියා. ඊකාසේ අර මිනිස්සයා අර තලගොයක් බැදලා තිබ්බ තලගොයක් කෑවනේ. කාලා මේ පැත්තකට වෙලා හිටියා. දැන් අරුන්ද වතුර හොයාගෙන එනකොට තලගොයා නේ. තලගොයා බැදපු තලගොයා. අර මිනිස්සයා කියනවා බලන්නකෝ මේ හරි වැඩේනේ උනේ. මේ තලගොයා පැනලා ගියානේ කියලා. ඊට පස්සේ ගෙදර උන්ද කියනවා බැදපු ගිනි අඟුරු පල්ලේ තම්බලා බැදලා පුච්චලා ගත්ත තලගොයත් ඉතින් පැනලා ගියා නම් ඉතින් ආයෙ මොනවා කවර කතාවද? අපි ඉතින් ඉවසගෙන යන් ඉතින් කියලා වතුර ටිකක් බීලා දෙන්නම පිටල්ත උනා. හැබැයි බවලතාගේ හිතට හරිනේ බවලතා දන්නවා මේ කබරුව කළේ මේ කියන මූ කාලා ඒක. කල්පනා කළා මම මගේ ජීවිතේ මං වෙන මිනිහෙක් ගැන හිතන්නේ නැහැ. දැන් මේ මිනිස්සයා තනියෙන් මේ ඈත ගමකට ඇවිල්ලා කරදරයක් වෙයි කියලා මාන් මේ මිනිහා පිටිපස්සේ වැටුනේ. මගේ මිනිහා බේර ගන්න ඕන කමට. මේ මිනිහා කෑමක් කනකොටවත් ඉතින් තමන්ගේ ගෑණි කියලා සිහි කරන්නේ නැහනේ කියලා. දැන් අදටත් ඕන තරම් ඇති. ගෙදර ගෑණි මෙහි මොනවා හරි තම්බලා තියෙන දෙයක් කනවා මිනිහා යසට හෝටලෙන් කාලා එන චරිත නැතුවා නෙවෙයි ඕන තරම් තියෙනවා. හොඳ කෑමක් බීමක් කනකොට අඹදරුව මතක් වෙන්නේ නැති මිනිහලා ඉන්නවා ඉතින්. ආයි කතා දෙකක් නැහැ මේ රටේ නම් ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඔය බේබදුකම් සුරාකම් ඒවට මිනිහලා මේ වුණාට පස්සේ ගෑණි කෑවද බීවද උන්ට අඳින්න තියනවද පළඳින්න තියනවද පොඩි උන්ට ඉස්කෝලේ යන්න තියනවද ඔය මොනවද මිනිහලා හිතන්නේ නැහනේ. ඒ වගේ එකක් තමයි මේ. ඉතින් මේ මිනිස්සු දෙන්න දැන් එනවා. ඒ මිනිස්සු එන පාර වැටිලා තියෙන්නේ දෙවුරන් වෙහෙර ළඟින්. ওই මිනිසුන්ට හරි පිපාසයක් හැදුනා. ඒ දෙවුරන් වෙහෙර පින්තාලියක් තියෙනවා. ඒ දොරටුව ළඟින් මේ විහාරය ඇතුළට වෙන්න පොඩ්ඩක් අයිනක පින්තාලියක් තියෙන වතුර පොරවලා. ওই පාරේ යන මිනිස්සු ඔතෙන් එනවා වතුර බොන්න. ওই දෙන්නම ওই පින්තාලියෙන් වතුර බොන්න එනකොට මහා කාරුණික තථාගතයන් වහන්සේ මේ දෙන්නව බුදු ඇසින් දැක්කා. දැකලා පින්තාලිය ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. අර දින වතුර බොනකොට ඔය දෙන්න කොහෙද ඔය ගියේ කියලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ කරුණාවට ඒ දෙන්න ළඟට පැමිණියා. ඇවිල්ලා වැන්දා. ස්වාමීනි අපි මේ පිටිහැර ගමක ණයක් ගේන්න ගිහලා එන ගම. කොහොමද දෙන්න සතුටෙන් සමගින් ඉන්නවනේ කියනකොටම අර හිතේ ගින්දරනේ අර බවලතාගේ. දුක කියන්න කෙනෙකුත් නැහෙනි. මුන්ද දැම්ම මේ කෙලියට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙන කරදරයක් නන්නේ මේ මිනිහා මං ගැන කිසිම ආදරයක් නැහැ කිව්වා. මම මනුස්සයාට හරි ආදරේ. ඒ නිසා තමයි මෙච්චර මනුස්සයාට කරදරයක් වෙයි කියලා මම ගියේ. මේ මිනිහා මං ගැන තකන්නවන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නෙවෙයි. මේ මිනිස්සේ හරි හොඳ මිනිස්සෙක්. ඔයාලගේ මේ සංසාරෙම ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඔන්න දැන් ඔයාලගේ ජීවිතේ මේක ගලපගෙන බලන්න. සමහර මිනිහා පිටට හොඳයි. පිටට මිනිස්සයා බෝධිසත්වයා වගේ. ගෙදරට තමයි ඔය මේ අරුබුදේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සයා හොඳයි තේරුණොත් ඉතින් ඔයාට ගොඩාක් ආදරය වෙනවා. ඊට කලින් ජීවිතේකත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මීට කලින් බොහෝ ආත්ම භාව ගානකට කලින් ඔය දෙන්න රාජකුමාරයයි වෙලා හිටියා. ඊට පස්සේ රජතුමා ජීවිතේට ඒ දෙන්නට තියෙන අනතුරක් දැකලා ඒ දෙන්න රාජ්‍යෙන් පිට නැවත්තලා තිබ්බා. ඊට පස්සේ රජතුමාගේ අභාවයෙන් පස්සේ රජකමට එන විදියට ඔන්න දැන් මේ දෙන්න ඈත පිටිහෙරක ඉඳලා රජතුමාගේ අභාවයෙන් පස්සේ මේ දෙන්න දැන් තනියෙන් එනවා. එනකොට වැද්දෙක් මේ දෙන්න ගැන කරුණාව උපද්දවලා තලගොයෙක් බැදපු තලගොයෙක් දුන්නා. මේ ජීවිතේ වගේමයි සිද්ධිය. එකම දේ නැවත නැවත රිපීට් වෙන හැටි බලන්න. අර බවලතඩිකෝ වතුර ටිකක් හොයාගෙන වරි. ඒ කාන්තාව වතුර ටිකක් ගේන්න යන අතරේ මේ මිනිහා අර තලගොයව කාලා වලිගේ විතරක් මෙහෙම අල්ලගෙන දැන් හාන්සි වෙලා ඉන්නවා. අර චූටි වලිග කෑල්ල. බවල තව වතුර හොයාගෙන එනකොට කියනවා බලාපංකෝ මේ කමින් පැනලා ගියා හුඹහකට රිංගුවා. මං වලිගෙන් අල්ලා ගන්නකොට ඒක නැට්ටක් කඩාගෙන ගියානේ හුඹහ ඇතුළට. ඊට පස්සේ අර කුමාරිකාව කියනවා අඟුරු පල්ලි දාලා තඹපු තලගොයත් හුඹහට රිංගුවා නම් ඉතින් ආයේ මොන කතාවද මිනි වතුර ටිකක් බීලා පියන් කියලා ගියා. අර මිනිහා ඒක කාලා එහෙම කිව්වා. හිතට හරි නෑ ඉතින්. නමුත් පස්සේ ඇවිල්ලා රජකමටපත් වෙලා මෙයා අගබිසව කළා. ආයේ පැත්ත පළාතේ අය ගෙදර මේ මාලිගාවේ ගෙන්න ගන්න අගබිසව විතරයි. වෙන බවලතුත් එක මෙයා ඉන්නවා රජුරු අන්තපුරේ. දේවිය අයින් ගහලා ඉන්නවා. නුවණැති අමාත්‍යෙක් අපේ මහ බෝධිසත්වයේ කාලේ. ඉතින් බෝධිසත්වයෝ ඇහුවා මේ අර කුමාරිකාවගේ අගබිසව උන්වහන්සේ කෝ ඉතින් අගබිසව වුණාට අපිට කිසිම සත්කාරයක් කළේ නෑ නේව. ඊට පස්සේ කිව්වා නේ මාමණ්ඩියේ කොහොම සත්කාරයක් කරන්නද මේ මිනිසයා මටවත් සත්කාරයක් නෑ. මට එහෙම ආදරයක් නෑ ওই චාරිත්‍රානුකූල අගබිසකම දුන්නට. එහෙම මට ඇති ආදරයක් නෑ. එහෙම ආදරයක් තියෙනවා නම් අපි එනකොට මේ තලගොයාට මෙහෙම දෙයක් වෙයිද කියලා සිද්ධිය කිව්වා. ඊට පස්සේ අර නුවණැති මේ අමාත්‍ය කල්පනා කරන බරපතල දෙයක් නෙවෙලා තියෙන්නේ. ඔබතුමියට පුළුවන් ද ඔක රජමාලිගාවේ මං ඇහුවොත් කියන්න? පුළුවන් කිව්වා. රාජ සභාවේ කතා ඉන්න අතර අර අමාත්‍ය නැගිටලා රජුරු ඉස්සරහ කියා හිටිනවා ස්වාමීනි මේ අපේ මහ බිසෝ වුණාන්සේ අගබිසෝ වුණාට පස්සේ අපිට කිසිම සත්කාරයක් කරන්නේ නැහැ නේ කියලා. ඒතකොට බිසෝ වුණාන්සේ කිව්වා කොහොමද මාමණ්ඩි සත්කාර කරන්නේ මටවත් සත්කාරයක් නැතුව. එහෙම ආදරයක් අපේ මේ රජතුමා මට නැහැ කිව්වා. එනකොට තලගොයාගේ මස් කාලා නිකන් නඟුරු කැල්ල තියා හිටියා කිව්වා. අර කේස් එක ඇද්දා. ඊට පස්සේ අනේ රජතුමනි එහෙම කොහොමද කළේ? බිරිඳක් කියනකොට ඒ බිරිඳට ස්වාමියාගෙන් විය යුතු යුතුයකම් තියනව නේද කියලා අවවාද කළා. අවවාද කරනකොට අරයට ලැජ්ජ හිතිලා එයා හැදුනා. ඉතින් පස්සේ ආයේ කවදාවත් වැරද්දක් වෙන්න දුන්නේ නැහැ. ගොඩාක් ආදරෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයාට කරුණ කිව්වොත් ඒ ජීවිතේත් ආදරෙන් ඉන්නවා කිව්වා. ඒක මෙයාගේ දුර්වලතාවයක් කිව්වා. ඒ අවවාදේ ලැබෙනකල් හැදෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා ඔයාලා දෙන්න අදින් පස්සේ ආදරෙන් ඉන්න කිව්වා. ඒ ධර්මය අහනකොට ඒ දෙන්න සෝතාපන්න ඵලයටපත් වුණා. මැරෙනකල් පුදුම ආදරයක්. දැන් මේ කතාවත් එක්ක කතා කරන්න තියෙන අනික් කාරණාව තමයි මේ පෞල් අරුබුදවලදී මේ ප්‍රභූවරයෙක් මේ මිනිසෙකුට අවවාද කරන්න අවුලුවන්නේ නැතුව ගිනි තියන්නේ නැතුව දැන් දෙන්න දෙමොල්ලන්ගේ රණ්ඩුවක් වෙනකොට තරුණ ජෝඩුවකේ අරුබුදක් කෙනෙකුට නැත්නම් පෞල් ජීවිතේ අරුබුද එනකොට ඒ පෞලේ ප්‍රභූවරයෙක් මේක කරුණු කාරණා කියලා දුව ඔහම තමයි සංසාරේ පුතා ඔහම තමයි සංසාරේ උඹලා දෙන්න විතරනේ හිත හදාගන්නilla
කියලා උපදේශයක් දෙන්න කෙනෙක් නැති ප්‍රශ්නේ තමයි අද තියෙන්නේ. ඒ නිසා උපදේශ දෙන්න ගෞරවනීය ප්‍රභූ චරිත සමාජයේ හිගවීම නිසා ගොඩක් පෞල් ජීවිතවල අරුබුද වෙනවා. ඒවා විසඳන්න පුළුවන් ඒවා. නමුත් ඒ උන්ගේ මොලේ මෝරලා නැහැ ඒක විසඳා ගන්න. ඉතින් මෝරපු මිනිහෙකුට නෑ වාදයක් කරන්න. අම්මලා තාත්තලාත් හරියට කලබල වෙනවා. අපේ කෙල්ල කාගෙන්වත් බැනුම් අහන්න හැදුවේ නෑ අපි. අපේ කෙල්ල කාගෙන්වත් ගුටි කන්න හැදුවේ නෑ අපි කියලා මහා මිනිස්සුත් අර කෙල්ලට වැඩිය පල්ලහැට වැටෙනවා. ධෛර්යය දෙන්නේ අර පවුලට. පුතා එහෙම නෙවෙයි අපි කොච්චර හොඳින් හදලාද ඔයාට මේ දුව බාර දුන්නේ. ඉතින් දුවත් ඔයාට ගොඩාක් ආදරෙන් ඉන්නේ. ඒ නිසා ඔය අඩුපාඩුකම් ජීවිතේ වෙනවා අරුබුද වෙනවම තමයි පෞල් ජීවිත. ඔයා ඔය අමතක කළා දාලා ඔයාලා ආදරෙන් ඉන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න. කියලා අර දුවගේ පැත්තම ගන්න නැතුව අර කොල්ලටත් ටික සාමදාන වෙලා අවවාද කළොත් සමහරට මේ නෝනට ආදරේ නැතුව ඔය අද්දීපංකරය වෙදින සමහර පිරිමි හැදෙයි. හැදෙන්න පුළුවන් එක කොහොමදත් හැදෙනවනේ. ඉතින් ඒ නිසා එක විසඳුමක් තමයි එකක් තමයි Taman ඉවසීමෙන් ඉන්න ඕන. දැන් ඔය කිසිම තැනක පවුල කඩා ගන්න තැනට මිනිහාගේ ආදරේ නොලැබුණා කියලා බිරිඳ පවුල කඩා ගන්න තැනට කටයුතු කළේ නැහැ ඉවසගෙන හිටියා. කියන්න කෙනෙක් මුණ ගැහෙනකල් විසඳුමක් ලැබෙනකල් ඉවසගෙන හිටියා. ඒ නිසා ඔයාටත් විසඳුමක් ලැබෙනකල් ඉවසගෙන ඉන්න. දරාගෙන ඉන්න. සංසාරේ ඔහොම තමයි. ස්වාමියෙක් නොවුන කෙනෙක් නෑ මේ සමාජයේ. ඉතින් ඒ නිසා මෙච්චර පිරිමි ගොඩක් එක්කත් පවුල් කාලා සැනසෙන්න බැරි වුණ ජීවිතයක්. නිවා ගන්න බැරි වුණ 1000ක්. අල්ලා ගන්න බැරි වෙච්ච සම්පතක් තමයි පිරිමි කියලා කියන්නේ. සාමාන්‍ය පිරිමි ගොඩාක් අර මේ ওই පිරිමි අයගේ ජීවිතවල ස්වභාවය ඔක තමයි. ගොඩාක් අර තේරුම් ගන්න පුළුවන් ස්වභාවෙත් අඩුයි අද කාලේ. බුද්ධ කාලේ නම් මහා ප්‍රභූවරු මේවා විස්තර කරලා දුන්නා. ඉතින් ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒ නිසා සමහර ගොඩක් හොඳයි හැදෙන්නෙම නැති තැන්වල පිරිමියා. දැන් මේකෙදී අපිට තවත් කතා කරන්න අපි මේ ප්‍රශ්න වලට උත්තර කතා කරගෙන යන වැඩපිළිවෙලේ තව තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආදරය කියන වචනේ පාවිච්චි කරන. ඒ කියන්නේ ප්‍රශ්න ආහාර පෞල් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක විසඳන එකට සැරම ගන්න එපා කියනවා. ඒ කියන්නේ කෑකෝ සංගහනයක් ගන්න එපා කියනවා. මොකද හේතුව තමයි මනුස්ස හිතක ස්වභාවය තමයි ආදරණීය ස්වභාවයට ලං වෙනවා. සැරපරස ස්වභාවයෙන් හිත ඈත් වෙනවා. ඒතර ගෙදර ගෑණි ආපු ගමන් තෝ මගේ මට දුන්න දුක කියලා ගොනා බූරුවා හරකා මීහරකා කියලා කෑ ගහලා බනින්න ගත්තට පස්සේ ස්වාමියාට ඇහෙන්නේ නපුරු වචන. අර හොර ගෑණි කතා කරනවා අනේ රත්තරනේ පනේ වස්තුව යට කවුරු නැති වුණත් මං ඉන්නවා බබා කියලා කතා කරනවා. කතා කරනකොට හිත ඒ පැත්තට ඇදෙනවා, ගෙදරින් ඈත් වෙනවා. මේ බුද්ධ දේශනාවේ තියෙන ගොඩාක් පෞල් ප්‍රශ්න. ඒ කියන්නේ අනියම් සම්බන්ධතා දැන ගැනීම තුලින් නතර වෙන ප්‍රවණතාවයක් තියෙනවා කියලා. එතකොට ඔයාට කවුරු හරි ඇවිල්ලා කියලාමක් කිව්වොත් එම් ඔබගේ මිනිහයා මේ අහවලත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට ඒ වගේ තැන්වලදී ඒක දැනෙන්න සලස්වන්න. ඒක දැනෙන්න සලස්වන්නේ මෙහෙම. හොරා පොලිස් සෙල්ලම නෙමෙයි. ගොඩාක් අය හොරා පොලිස් සෙල්ලම් කරනවා. කොහොමද? ඊට පස්සේ එදා ඉඳලා චෙක් කරනවා. ෆෝන් එක චෙක් කරනවා. කොහෙද යන්නේ කියලා චෙක් කරනවා. උදේට යනකොට වැඩිපුර සෙන්ට් ගහ ගන්නවද කියලා බලනවා. හැන්දෑවට ආපු ගමන් හොඳට අන්වික්ස් එයරන් සර්ට් එක චෙක් කරනවා. කේස් ගහක්වත් තියෙනවද කියලා. බවලතුන්ගේ හොරා පොලිස් සෙල්ලම්. අතට අල්ලා ගන්න තමයි බලාගෙන ඉන්නේ. එහෙම නෙමෙයි. අර වාගේ ආරංචියක් ආවම හිතේ පැසව විඳෝ ඉන්නේ නැතුව මහත්තයා ආදරණීය ස්වභාවයකින් ඉන්න වෙලාව කියනවා මහත්තයා මම මේ ඔයාලට කියන්නම් කියලා හිටියේ අපි ඉතින් අපිට සතුරු වැඩි අපි ඉතින් හොඳින් ඉන්නවට මිනිස්සු කැමති නෑනේ ඊට පස්සේ මිනිස්සයා කියනවා මොකද්ද මං ඔය කියන්න හදන්නේ කියලා නෑ මම ඔයා කලබල වෙන්න එපා කවුද කිව්වේ කියලා අහන්නත් එපා මේ මට ආරංචියක් තියෙනවා ඔයා සිරියාවතිත් එක්ක මොකද්ද සම්බන්ධයක් තියෙනවා කියලා මම නම් ඔයා පිළිගන්නේ නෑ මිනිස්සු මේ තරහවට කියන්නේ ඒ නිසා මේ ඔයා මොකටද පරිසං වෙලා ඉන්න අපි සතුටින් ඉන්නවට ওই මිනිස්සු කැමති නෑ. අනිත් එක මංගෙන් ඔයාට ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා. මං ඔයාව බලා ගන්නවා. ඒ නිසා ඔයාට කොහොමදත් වෙන ගෑනු කෙනෙක්ගේ කොහොමදත් අවශ්‍යතාවයක් නෑනේ. කියලා අර ආදරෙන් ඒක ASCII දන්න විස්තර ටික ඔක්කොම කියලා දාන්න ඕන.
මතක තියාගන්න ඕනේ කිසි විදිහකටවත් ස්වාමියාට චෝදනා කරන්න හොඳ නැහැ. එහෙම වුණාම එයාව පිච්චෙන්න ගන්නවා මිනිසයා. ආයෙත් සිරියාවතිලා ගෙවල් පැත්තේ යන්නේ නැහැ. එතනින්ම හිමීට විසඳෙන්න ගන්නවා ඒක. බුදුරජාණන් වහන්සේ වදාළේ ආයෙත් හොරා පොලිස් එල්ලම් කරන්න දෙයක් නැහැ නේ. එතනින් ඉවරයි. එතනින් කතාව ඉවරයි. ආයෙ හොයන්නේ නැහැ. ආදරයෙන් තමයි ගොඩක් දුරට පෞල් ප්‍රශ්න විසඳන්න තියෙන ආදරේ. ඊට පස්සේ මේ මිනිසයාටම කාලයක් යනකොට තේරෙනවා මං හොඳ නෑ මේක කරන එක. යා මට කොච්චර ආදරෙන් ඉන්නවද කියලා. වෙනදාට වැඩි ආදරේ පෙන්වන්න ඕන. වෙනදාට වැඩි සත්කාර කරන්න ඕන. සම්මාන කරන්න ඕන. අවුල් හදාගන්නේ නැතුව. මේක මෙහෙමයි මේ මිනිස්සයා හොඳ නෑ අරයා හොඳයි කියලා එකක් මේකේ නෑ. මේ ඔක්කොම සංගතියම එක වගේ තමයි. අද කාලේ ඉදිරියට මේ පෞල් ප්‍රශ්න ගොඩාක් වැඩි වෙනවා. මේවා කතා කරන්නවත් බැරුව තැනට යනවා. මේවා මෙහි බන කතා කරන්නවත් බැරි තැනටපත් වෙනවා. ඉදිරියට ওই ප්‍රශ්න ගොඩාක් වැඩි වෙනවා. දැන් අවුලුව ගන්නතුන් ඒව සාදරාගෙන ඉන්න. දැන් ඉස්සර වෙලා තියෙනවා සාමාන්‍යයෙන් නුවණැති කාරුණික හදවතක් තියෙන පින්වන්ත පිරිමියෙකුට හැර සමස්තයක් වශයෙන් පිරිමින්ට හරි අමාරුයි කාන්තාවක් තේරුම් ගන්න. ආදරේ තේරුම් ගන්න හරි අමාරුයි. සාමාන්‍යයෙන් පිරිමින්ගේ ස්වභාවය තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන කාන්තාවන් අත්හරින එක බහුතරයේ අද යුගයේ තියෙනවා. ඒ නිසානේ ඉස්සර ළමයි තරුණ ළමයිගේ ආදරේ අද තරුණ ළමයිගේ ආදරේ කොච්චර වෙනස්ද? ඉතින් ඒවට ඉතින් අහිංසක කෙල්ලෝ අහු වෙනවා. මේ ළඟදී ළමයි ප්‍රශ්නයක් විසඳ ගන්න ආව ඉලන්දාරි කොල්ලේ. ඔය කොල්ලෝ ඒ කෙල්ලොත් එක්ක යාළු වෙනවා කියන්නේ ගෲප් විදිහට සෙට් වෙලා. ඒ කියන්නේ කොල්ලෝ කණ්ඩායමක් කියනවා. අපි කණ්ඩායම එකතු වෙලා අර කෙල්ලත් එක්ක යාළු වෙනවා. උඹ තමයි ඉස්සරහට යවමු. අනිත් අය ඔත්තු බලනවා, සහයෝගය දෙනවා. එහෙම කළා ඒ කෙල්ල යාළු කරගෙන ඊට පස්සේ අර කොල්ලෝ සෙට් එකම තමයි මේ කෙල්ල කොහේ හරි කාමරයකට හරි කැලෑවකට හරි ගෙන්නගෙන යන්නේ. ওই විදිහට කියනවා අද කාලේ කෙල්ලොත් එක්ක යාළු වෙන්නේ. ඒ විදිහට කෙල්ලොත් එක්ක යාළු වෙලා ජීවිතේ නන්නත්තර කරගෙන හදාගන්න බැරි විදිහට ආපු අවුරුදු 20 22 කොල්ලෝ හිතේපත් වෙන ගින්දර නිවා ගන්න බැරුව කතා කරන්න ආපු සිද්ධි මගේ ජීවිතයේ අත්දැකීම් වල තියෙනවා. එතකොට අපිට 100,000 වතාවක් දෙනවා මහාන වෙච්ච එක කොච්චර හොඳද කියලා. කොච්චර තුච්චයිද? කොච්චර ඒ කියන්නේ ආදරේ කියන එක කොච්චර පහතකට දැම්මද? ඒ කෙල්ලෙකුට තියෙන ගෞරවය කොච්චර පල්ලෙහාකට දැම්මද? කොහොමද කෙල්ලෙක් එක්ක යාළු වෙලා කොල්ලෙක් ඒ වාගේ ඒ කෙල්ල එච්චර අසරණ කරන්නේ කොහොමද? ඉතින් ඒවත් එක බලනකොට ඔය තියෙන ජීවිතේ දුක ඉවසගෙන ඉන්න බෑමතුනේ. දරාගෙන ඉන්න. මේ සංසාරයෙන් එතර වෙනව හැර මේවට විසඳුන්නේ. ඉතින් ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න ඍජුව කතා කිරීම, ප්‍රශ්න අමතක කිරීම, දරා ගැනීම, සත්‍ය ක්‍රියා කිරීම, ඔය වගේ ගොඩාක් ප්‍රශ්න මෛත්‍රිය කිරීම, ඔය වගේ මේ පෞල් ප්‍රශ්න වලට උත්තර අපි ගොඩක් මේ වෙනකොට කතා කරගෙන ආවා. දැන් ඔය මට මතක හැටියට සම්බුලා කියලා ජාතකයක් තියෙනවා. මේ සම්බුලා ජාතකේ රජතුමාට කුෂ්ඨයක් ඇදිලා රජුරෝ රටින් කැලේට පිටුවහල් කරනවා. ඒතකොට කිසි කෙනෙක් රජුරෝ ගණන් ගන්න නැහැ මුළු ඇඟේම කුෂ්ඨ. ඒ රජතුමාගේ බිසවගේ ශරීරේ රත්තරන් පාටයි. ලස්සන. ඈ කිව්වනේ මට මගේ මනුස්සයා වටිනවා කියලා මිනිහත් එක්ක ගියානේ කැලේ. අර ඔක්කොම බැහැර කරද්දි. දැන් කැලේට ගිහිල්ලා පළවැල නෙලාගෙන ඇවිල්ලා මනුස්සයාටත් දීලා අර සම්පූර්ණ ඕජාව වැగిරෙන කුණු වෙච්ච ඇඟ තමන්ගේ අතෙන් හොදලා තෙත මහතු කරලා බෙහෙත් එහෙම තවරලා රිදි වලින් මේවා කළා මනුස්සයාට පවන් සලසලා ඉන්නවා පළතුරු කනකාර. දවසක් ওই විදිහට පළතුරු නෙලන්න ගිහලා වෙලාව තියෙනවම දොලකින් නෑවා. එතකොට රාජ බිසවන්නේ දොලකින් නාලා රත්තරන් පාට ඇඟ දිලිසෙනවා කියනවා. ඒතකොට එතන හිටපු තොට යකේ දොලේ හිටපු යකේ මේ කාන්තාව ළඟට ඇවිල්ලා උඹ බදා ගන්න ඕන කියලා එතන සෙල්ලමක් ගියා. ඊට පස්සේ අර කාන්තාව එතනින් මෑතලා මට ස්වාමියෙක් ඉන්නවා. මේ තමුසේ මොකද්ද මේ කරන්නේ කියලා ලෝකපාලක දෙවියන්ට උජ්ජායනා කළා. දෙවිවරු එතන පහළ වෙලා අරයාගේ ඔළුවට මේ යකදාවකින් ගහලා පළ කියලා මේ බන්ධනයකට දැම්මා හිර කළා යක්ෂයා. අර දෙවියට නිදහස යන්න සැලසුවා. දෙවිය වෙනදාට වැඩි එන්න පරක් වෙනකොට මිනිහා සැක කළා.
සැක කළා දැන් මිනිහෙක් එක්ක සම්බන්ධ වෙලා ඇති. දැන් මාව මරන්නයි කියලා හැංගිලා හිටියා. අර තනියෙන් පළතුරු අරන් එනවා. ඇවිල්ලා ස්වාමියාට කතා කරනවා. ඉතින් එයා පඳුරෙන් ඇවිල්ලා හරිය අප්සෙට් වෙලා කියනවා උඹ වෙන මිනිහෙක් එක්ක හිටියා නේද? මට මෙහෙම ඇයි අසාධාරණයක් කළේ? හරිය කියනවා අනේ එහෙම නෑ මට මේ කරදරයක් වුණා කියලා. කොහොමද එහෙම විශ්වාස කරන්නේ? මෙයා මේ පළතුරු කූඩේ බිම තියලා වතුර කලයක් අරගෙන දොලෙන් වතුර ටිකක් අරගෙන සත්‍යක්‍රියා කළා. මම මගේ මිනිසයාට ආදරෙන්මයි මේ කැලේට ආවේ. මං වෙන මිනිස්සු ගැන මගේ සම්බන්ධයකුත් නැහැ. මෙයා නිකම් මාව සැක කරනවා. මගේ වරදක් නැති බව සත්‍යයේ සත්‍යානුභවයෙන් මගේ මිනිසයාගේ කුස්තිය සනීප වෙන්න ඕනි කියලා වතුර කලේ මිනිසයාගේ හිසට හැලුවා. ඒ වතුර ටික එහෙම බැහැගෙන යනකොට සම්පූර්ණ කුස්තිය නැති වෙලා ඇඟ සාමාන්‍ය රජකුමාරයෙක්ගේ වගේ ඇඟේ පැහැපත් වුණා. ඊට දෙන්න ආදරෙන් වැළඳගෙන ඇඬුවා. දෙන්නගේ ආදරේට. ඊට පස්සේ රැලෙන් එළියට ඇවිල්ලා රජකමට ආයෙ ගත්තා. රජකම ගත්තා. රජකම ගත්තමයි අර බිසව ගැන වගක් නැහැ. අර අන්තපුරේ අනික් කාන්තාවොත් එක්ක තමයි ඉන්නේ. මෙයා කෑවද බීවද කියලාවත් හොයන්නේ. දැන් රජපුටුවේ ඉඳගෙන ඉන්නේ බිසව නිසා. ඊට පස්සේ රජතුමාගේ තාත්තා මේ කුමාරිකාවගේ මූණ දැකලා ඉව වගේ දැනුණා කෙල්ල දුකින් ඉන්නේ කියලා. ඇයි දුව කියලා ඇහුවා. විස්තරේ කිව්වා. මාලිගාවේ රාජ සභාවේ මට දුව ඔය විස්තරي කියපන්කෝ කිව්වා. රාජ සභාවේ ඇහුවා දුව උඹ දුකෙන් ඉන්නවා වගේ මේ මොකද කියලා විස්තරي කිව්වා. මට කිසිම ආදරයක් නැහැ මෙයා කියලා. ඊට පස්සේ රජතුමාට තාත්තා කියනවා පිය රජුරෝ තමන් කුෂ්ඨයක් ඇදිලා ගිහිල්ලා ඉද්දී සත්‍ය ක්‍රියා බලෙන් උඹව සනීප කරගෙන ඔය ඉන්න එක ගෑණියෙක්වත් උඹගේ පිටපස්සේ ගියේ නෑ කිව්වා. මෙයයි කිව්වා ගියේ. එහිව එකෙක්වත් උඹට අමතක වෙලා නම් උඹ මොන මිනිහෙක්ද කියලා ඇහුවා. රජුරවන්ට තාත්තා ඇහුවේ. කියලා කියාගෙන ගිය අවවාද දුන්නා. දෙනකොට යාටම ලැජ්ජ හිතුණා. ලැජ්ජ හිතලා තාත්තගෙනුත් සමාව නෝනාගෙනුත් සමාව ලස්සනට පෞල් ජීවිතය ගත කරන්න ගියා. දැන් එතනක් තියෙන එක තමයි එහෙම තමයි කොච්චර මේ සත්‍ය ක්‍රියා කරලා ගෑණියෙක් මිනිහා ඉස්සරහා ප්‍රාතිහාර්ය පෑවත් මේ මිනිහලාගේ ගතියම තමයි. ඒ නිසා දුක් වෙන්න එපා. අඬන්න එපා. වැළපෙන්න එපා. පිච්චෙන්න එපා. ඉවසගෙන ඉන්න, දරාගෙන ඉන්න. කවදා හරි සැනසෙල්ලක් එයි. දරුවෙක්ගෙන් හරි සැනසෙල්ලක් එයි. මොනබුරුවෙක්ගෙන් හරි සැනසෙල්ලක් එයි. ඉතින් ඒ නිසා ඒ ගින්දර නිවෙන දවසක් වෙනකල් ඉවසක් දරාගෙන ඉන්න. බුද්ධ කාලේ හිටියා එහෙම නෝනට මිනිස්සු ආදරේ නෑ. ඉතින් ඔය වාගේ සිද්ධි ඉතින් මිනිහා යන දීපංකරයක ගියදින් කියලා වෙනදට වැඩිය බණ අහනවා නෝනා. දාහනේ දෙනවා. දවසක් කොහොම බණ අහයිද්දින් ඈ සෝවාන් වුණා. ඉතින් මිනිසයාගෙන් අඩන් තේට්ටම් වෙද්දි මිනිසයා පිටිපස්සේ පෙරේතකමට වැටෙන්නේ නැතුව දෙස් දෙවුල් තියන්නේ නැතුව තමන්ගේ පින් කරන පැත්ත ප්‍රබල කරගෙන අවසානයේ මාර්ගඵල ලැබුවා මෑ. ඉතින් ඔය ගැන කතා වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළා ඔය කාන්තාව හරි දක්ෂයි කිව්වා සංසාරේ. මිනිහාගේ ආදරේ නොලැබෙනකොට හිත හදා ගන්න. එක ජීවිතයක නෝනයි මිනිසයි මේ දෙන කැලේ ගිහිල්ලා ජීවත් වෙනකොට කොහොමාරි මිනිසයා ඒ කැලේ දියැලෙන් නාන්න ආපු කිඳුරියෝ දැකලා ආස වෙලා තමන්ගේ ගෑණිය අතහැරලා කිඳුරියෝ පිටපස්සේ ගියා. දැන් අර මිනිසයා නවත්ත ගන්න මෙයා උත්සාහ කළා අසාර්ථකයි අරුන් පිටපස්සේ යනවා. ඊට පස්සේ මෙයා කැලේ ඇතුළට ඇවිල්ලා ඔහොම ඇවිදගෙන යනකොට තාපසාරාමයක් තිබ්බා. තාපසින්නාන්සිට වැඳලා ජීවිතය ගැන කියලා භාවනා අරමුණක් ඉගෙන ගත්තා. ඒ භාවනා කළා. පස්සේ අර මිනිසයා මේ කිඳුරිය හොයාගන්න බැරුව ආයේ තමන්ගේ ගෑණි හොයාගෙන ආවා. හොයාගෙන එනකොට මෙයා භාවනා කරනවා. ඇවිල්ලා සොඳුරී කියනකොට මෙයා බිමින් ආකාශයට ගියා. ආකාශයට ගිහිල්ලා උඹ ඉතින් මං මාව එපා කියලා ගියා නම් ඒකම මට ආශිර්වාදයක් වුණා. හොඳයි ඉතින් එනම් ඔයා සුවපත් වේවා කියලා මෙයා ආකාශයෙන් හිමාලයට ගියා. අන්න ඒ වගේ. දැනුත් පෞල් ප්‍රශ්න ඉදිරියේ ඒක තමන්ට හයියක් කරගෙන තවත් මොකක් හරි පටලැවිලා ජීවිතේ අනා ගන්න නැතුව පින පැත්ත කුසල් පැත්ත ප්‍රබල කරගෙන බණත් අහලා වැරදිකාරයට සමාව දෙන හිතක් තියාගෙන හිටියොත් බුදුරුන්ගේ කාලේ ඔබ බුදු ඇසට පේනවා. අර ඈ පෙනුනා වගේ.
ඈ පෙනුනා වගේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්ත්‍රියක් පිනෙන් ආඩ්‍ය වුණොත් ඒ ස්ත්‍රිය පින්බලය නිසාම හොඳ පවුලක උපදිනවා කිව්වා. ඒ පින්බලය නිසාම හොඳ පැලැන්තියකට කසාද බඳින්න ලැබෙනවා කිව්වා. ඒ පින්බලය නිසාම හොඳ පුත්‍ර සම්පත්තිය ලැබෙනවා කිව්වා. පින්බලය නිසාම ස්වාමියා අන් ගෑනුන් කරා යන්නේ නැහැ. කියන්නේ ස්වාමියාගේ ආදරේ සම්පූර්ණයෙන්ම Tamanට ලැබෙනවා කිව්වා ස්ත්‍රියගේ පින්බලයට. ඊළඟ තමයි gedara අධිපති බව නිකම්ම ඇයට ලැබෙනවා කිව්වා. එයාගේ පින්බලයට. දරුවෝ දැන් මේවත් එක බලනකොට තේරෙන්නේ නැද්ද අපේ ජීවිතේ වල තියෙන පින්වල අඩු බව? ඒ නිසා තවත් පින ප්‍රබල කරගන්න. කරන පින්බලෙන් මේ මිනිහා එපා කියලා පතන්න එපා. තව කෝටි 800ක් ඉන්නවා. උන් ඊට පස්සේ හම්බ වෙනවා. එහෙම නෙමෙයි පතන්න ඕන. ওই කෝටි 800 මිනිසුන්ගෙන් කෝටි 400ක්වත් ඉන්නවා කියනකො පිරිමි. ඔය හැම පිරිමෙම කොයි හරි කාන්තාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබ මේ මිනිස්සයා එපා කියලා ප්‍රතික්ෂේප කරනවා තව ගෑණියෙක්ව පතනවා. ඒ වගේ ඔබ මේ මිනිස්සයා එපා කියලා ඔබ තවත් මිනිස්සෙක් පැතුවොත් තව කාන්තාවෝ කෝටි 400ක් ප්‍රතික්ෂේප කරන පිරිමි තමයි ඔබ පතන්නේ. එහෙම නෙමෙයි. පිරිමින්ගෙන් දුක් විඳ යන මේ සංසාරයෙන් මන් නිදහස් වේවා කියලා හිතලා වෙනදටත් වැඩි ධර්මයේ හැසිරෙනවා. වෙනදටත් වැඩි බණ අහනවා. වෙනදටත් වැඩි පින් කරගන්නවා. වෙනදටත් වැඩි ඉවසනවා. ගොඩාක් පිරිමි ඔය අයාලේ ගිහිල්ලා අවසානයේ පළවෙනි ගෑණි ළඟට වැටෙන අවස්ථා බහුලයි. එදාටත් ඒ කරුණාව මෛත්‍රී දයාව තියාගෙන උපස්ථාන කරනවනේ. ඒකම ඔබ නිවනට ළඟ බවට තව සාක්කිය. ලෝකෙට වෛර කරන්නේ. ඕම තමයි සංසාරේ. මේ ජීවිත අභියෝග වලට මුහුණ දෙමු.